අපිත් ඒ ලෙවල් ලියලානේ කැම්පස් ගියේ. හරිද? අපි දන්න ඉතිහාසයේ ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට වඩා කවදාවත් බයෝ රිසර්ච් අඩු වෙලා නැහැ. 24. දැන් ඔයාලට තේරෙනව නේද මේ යන ගමන එච්චර හොඳ ගමනක් නෙමෙයි. මේ හිටියට මේක තමයි ලෝකේ, මේක තමයි යන්න ඕන විදිය. නෑ ඒක නෙමෙයි. එහෙමනම් 100ක් ලියද්දි 30ක් ෆේල් වෙයිද? 100ක් ලියද්දි 33ක් S වේද? S සහ F වල එකතුව බලන්න. S 133යි F 130යි. S සහ F කියන්නේ 163ක්. තුනෙන් දෙකක්ම විභාගෙ ලියපු අයගෙන් තියෙන්නේ S සහ F. මොකක්ද මේ සබ්ජෙක්ට් එක? බයොලොජි. ආසයිනේ. මාර සබ්ජෙක්ට් එකක්. නේ? මේක තේරුම් ගන්න. මේ මම ඔයාලට වැරදි කියනවා නෙමෙයි. මේක තමයි යථාර්ථය. ඔයාලගේ මේ කාලේ අය එන්නේ නැහැ. මේ අවුරුදු දෙකයි එන්නේ නැහැ. මේ කාලේ ඔයාලා පැන්නට පස්සේ ආපහු හැරිලා බලන්න බෑ. ඔයා එතනින් තල්ලු වෙන ගමන ඔයා යන්න වෙනවා. ඒ ගමන ඔයා කැමැත්තෙන් යනවද? ඔයා අකමැත්තෙන් යනවද කියන එක කරන්න දෙයක් නැහැ. ඒ ගමනත් එක්ක තමයි ඔයා ඉස්සරහට අවුරුදු 30ක්ද 40ක්ද 50ක්ද ජීවත් වෙන්නේ. ඔයා ඒ කාලේ කරපු දේවල් ගැන පසුතැවුනට වැඩක් නැහැ. ඔයා දැන් වැටිලා ඉවරයි. ඔයාගේ එක MCQ එකක් නිසා ඔයා ස්ටෙතොස්කෝප් එකෙන් ඔයා බයොලොජි ඩිග්‍රී එකක් කරනවා වෙන්න පුළුවන්. MCQ 1යි 2යි. හරිද? ඒ නිසා අපි මේක සරලව හිතන්න එපා මේ වගේ ජීවිතේ. මෙතනින් එහාට ඔයාගේ ජීවිතේ තීරණය වෙන්නේ මේ අද ගතන වැඩත් එක්ක. එතනින් එහාට ඔයාට ලයිෆ් එකක් තියෙනවා. ඒ ලයිෆ් එක හොඳ ලයිෆ් එකක්ද? ඔයා පසුතැවීමෙන් යන ලයිෆ් එකක්ද? ඔයා අකමැත්තෙන් යන ලයිෆ් එකක්ද කියලා තීරණය කරගන්නේ අද මේ කරන දේ. අද වැඩ කරාට වැඩක් නැහැ. ඒ වැඩ ටික හරියට කරන්න ඕනේ. මොකටද මේ කරන්නේ කියලා දැනගෙන කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ගමනක් නැහැ. හරිද? hina වෙලා ප්‍රජනනයට hina වෙලා ආගමට hina වෙලා මේ ගමන යන්න බෑ පුතා. හරිද? එහෙම අමාරු.